Madu. Oh no. Hey. Madu. Ay මොකද? Madu. කොහොමද රිසා? ඒ තුනයි. ඒ කියන්නේ අපිට හන්තායට පායන හන්ද තමයි. ඒ මොකද දන්නේ නැහනේ. රිසල්ට්ස් කොහමද? මගේනේ. අපිත් ඉතින් පාස් තමයි. W2යි S එකයි. අනේ මේ අයින් වෙන්න. මදු. ඔය ඉතින් දැන් ගස්සගෙන ගියාට පද්දගෙන අපි කාටම තමයි එන්න වෙන්නේ. ඇයි? ඔයා ශාරුක් ගන්න. නැන්දේ මේ අපේ දුවනේ අද දෙමාපිය රැස්වීම නේද පුතේ කෝ අම්මා අනේ ඔව් නැන්දේ ඒක ඉවර වෙලා අම්මා ගියා ටවුන් එකට මම ගෙදර යනවානේ පුතාගේ රිසල්ට් කොහමද ඒ තුනයි නැන්දේ ඒකල මේ චාරට් තාම ගෙදර ආවේ නැද්ද නැන්දේ අනේ පුතේ උදේ මාමත් එක්ක ඉස්කෝලේට ගියානේ තාම ආවේ නෑනේ अरे दसवासයක් පියාලනී මා නැවත උපන්නොත් ඔබේම පුතු වේවා අනේ තාත්තේ වගීර දියන්නකෝ අපේ මුනේ තලි ගෑවියකෝ මම මෙච්චර කාලයකට නෝන්ඩි වෙලා නැහැ ඉස්කෝලේකට ගිහිල්ලා තෝ මාවා ඔබ බෑ දුවන්න කමට දුවන්න බෑ මම ගාන සුදුගාන බෑ මු කල්ලා මොකෝ කෑ ගහන්නේ මේ අහලපාල මිනිසුන්ට ඇහෙන්නේ මෙයාට මට මම අද සුදුරියානා මම මූ විභාගේ වනාගෙන මූට කමස තමයි ඔය කරන්නේ අයියෝ මූට මම බුරියානිත් හැදුවනේ නෑ කමස දෙන්න ඕනේ බුරියානි මම දෙන්නම් අද බුරියානි අනේ තාත්තේ දැන් නම් බුරියානි ගන්න බෑ අනේ යම වාඩිද අපි මුඩ කරා වැඩියෝයි මුඩ ඉල්ලන හැමදාම දුන්නා ඔය තමයි මූව නරක කළේ මට දුක ඒක ගැන නෙමෙයි ඕයි මට දුක අර හදපු බුරියානි එක ගැන අමුස මගුලක් කතා කරන්න මම මේ බුරියානියක් ගැන කතා කරේ නෑ ඔය අම්මේ තව බුරියානි නෑ බුරියානි දැන් කෝ මට එක්සෑම් පාස් වෙලා ඩොක්ටර් කෙනෙක් වෙනවා කෝ නේද? ඔය ඩොක්ටර් කෙනෙක් වෙන හැටිද? මෙහෙමයි ඩාලි. හැමෝම දොස්තරලා වුණොත් කවුද බෙහෙත් ගන්නෙ? ඔය කිව්වේ මෝඩ කතාවක්. කිව්වොත් කියන්නේ මෝඩ කතාවක් තමයි. මොකද මෝඩ කතාව? අනේ මම ඔයා නැතුව කොහොමද කැම්පස් යන්නේ? ඩාලි තේරුම් ගන්න. සෙකන්ඩ් ෂයි කියලා දෙයක් තියෙනවනේ. මම විභාගය කරලා කැම්පස් එන්න. ඒ වුණාට මම තරහයි. Sorry dekai. Ay. ඉංගනේ කොහොමද? හරි කැමතුන් නැත්තේ ඒක තමයි මට. ඌ දන ගහන්නේ ටික විතරයි නේ ඔක එතන. ෂේ.
ඒ මල්ලේ ඔච්චර නැවෙන්න එපා බං. ඔය ඔක්කොම කැම්පස් එක විතරයි බං. කවුද හොතම්බුවා? අර බොයිස් එකේ කුකුල් චාමර කියන්නේ. අන්න ඌ මගේ පස්සෙන් එනවා. ඊට පස්සේ ඉතින් හන්තාට පානන්ද වගේ තමයි. ඔඩු මුගීටෝ හන්තායට පායන හද වගේ නෙවෙයිකෝ පෘථිවිය වටේ හද කරකවන වගේ මදු මගේ ළඟ ඉන්නේ. බෑ වැඩි ආවොත් පේරනේ පපුවේ ඉන්නේ එක්කෙනා. ඇයි උඹ ගන්නද? තේරෙන්නට කැම්පස් ගියාට පස්සේ බලන් ඉඳලා හම්බෙන්න. ඌ හිතාගෙන නැති ඔයා කැම්පස් ගියාම මාව අමතක කරાવી කියලා. ඔයා මාව අමතක කරන්නේ නැහැ නේ පැටියෝ. හොඳ වැඩේ මං ඔයාලට කිව්වනේ මෑ මේ ගෑනු විශ්වාස කරන්න එපා කියලා. ඔයාලා ඇහුවේ නෑනේ මෑ. බලන්නකෝ දැන් මෙච්ච දේ. යකෝ ඒකිව විශ්වාස කරපු තරමට ඒකිගේ නම ගහලා ටැටු එකකුත් ගැහුවා. ඒ ගියා. ඒ හොඳ වැඩේ මොකද්ද ඔය මොනවාද ඕක වගේද මේක? ඒ මොකද්ද බං උඹට උනේ? හොඳ වැඩේ. එයා මෙච්චර දවස් මගේ සීනි කුරුල්ල කාලා දැන් ගියා එකගේ බෙස්ට් එක සීනි කුරුල්ල කාලා. ඒ මොකද බං ඒ? ඒකිට රෑ. වදු වඩේව පණ උනක් දෙනවා කියනවා. හොඳ වැඩේ හොට ඔකේ කිව්වේ. ඔය දන්නේ මගේ මට මොකද කිව්වේ කියලා? මොන කොල්ල 1000ක් නැත්නම් වෙන කොල්ල තමයි සුපිරි කොල්ල කිව්වේ. සුපිරි මේක. මට ආපහු එලවල් කරන්න බෑ බා. හොඳ වැඩේ. ඉතින් ඔහේ මං යූජර් වැඩේ කරේ නෑනේ. කරා නම් ඉතින් ඔහොම වෙන්නේ නෑ. වැඩි හැරට හරියනවා. මූ කියන විදිහට වැඩ කරන්න කියලා තමයි මට මේ ඔක්කොම උනේ බුක්ක. අම්මේ අලු සපත්තු දෙයක් ගන්න වෙයි. මොකද්ද? ෂර්ට් එක ගන්න වෙයි. ආගෙන ඔබේ මගුල ඉස්කෝලේ යන්න හැමදාම මම්මට කියලා තියෙනවා. ඒක නිවාඩු දෙන්නෙත් නෑනේ. මම යනවා. එදා නම් මම පට්ට බඩගිනි හිටියේ බුක්ක. මේ ඔහේ මේ පාරිතරක් මං කියන්නේ හරියනකො පීනෝගේ යන්නගෙන මේ ඔන්න බොක ඊට පස්සේ රත්ගම පොඩි කිව්වා ඒ ලෙවල් කරන්න නැතුව සල්ලි හොයන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තියෙයි කියලා. ඊට පස්සේ තමයි මේ කඩේට ආවේ බං. දොතවල්ලේ බස් කිලෝ 50ක් දාන්න මේ අවුතුමාට. අල්ලොක්කා මනාවකට 100ක් දෙන්න. තාරක් මේ වරෙන්. වරෙන් බං ඉක්මනට. උඹ ආවද? මට මෙතන කට්ටිය කියනකො මෙතන හරියට වැඩ කරන්නේ නැහැ කියලා. මට එහෙම අහන්න තියන්න එපා හොඳේ. මං එකට කැමති නැහැ. අනික මං උඹ ගත්තේ බං. මෙතන අද්දම් පොඩි කියපු නිසානේ. උගේ නම්බුව දීලා පොඩ වැඩ කරපන්. උඹට වැඩ කරන්න බැරි නම් උඹ ඵලයන් මෙතන. මට ආයි කියන්න තියන්න එපා හොඳේ. මුණ තරන තෝගේ. මෙතන වැඩ කරන වේ කියන්නේ හරියට කෑමක් බීමක් නෑ බොක්ක. මං එදා හොරෙන් බිත්තරයක් අරන් කෑවා. හැබැයි එදා ඒක බොසාට අහුණා. ඔබට මම තව එක chance එකක් දෙන්නම්. ඒ රත්ගම් පොඩි නිසා. ඔබට මේ මාගේ පඩි නෑ. හරිද? හොඳට මතක තියාගනින්. දැන් බල්ලා වගේ කියලා වැඩ කරපන්. ඵලයක්. බොසා කිව්ව මේ මාසේ පඩිය මට දෙන්නේ නෑ කියලා බොක්ක.
ඊට පස්සේ තමයි මං තීරණය කරේ මට දෙන්නේ නැති සල්ලි මං හොරකම් කරනවායි කියලා. හැබැයි ඊට පස්සේ මං හිතුවේවත් නැති දෙයක් වුණා බුක්ක. ඔකව කියලා පොලිසියට බාර දියා. මම පොඩියත් එක්ක බලා ගන්නම් මේක. යකෝ උඹ දන්නවද යකෝ උඹට අප පොඩි කාලේ සුදුනෝන එපා සුදුනෝන මුට කියලා වැඩක් නැහැ. මුට කියලා වැඩක් නැහැ. එපා සුදුනෝන. එපා. මුට කියලා වැඩක් නැහැ සුදුනෝන. මුට කියලා තේරුමකුත් නැහැ. මේ වයසේ ළමයි හිතාගෙන ඉන්නේ දෙමව්පියෝ දෙයක් කියන්නේ තරහට කියලා. ඒක නිසා කිසිම දෙයක් කියලා වැඩක් නැහැ. මුට ඕන දෙයක් කරගත්තා. මම නම් වැරද්ද කරලා බලන්න. දැන් තමයි බුක්ක මට මේ හැමදේම තේරෙන්නේ. අපේ අම්මයි තාත්තයි මම වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද කියලා. අපිට එයාලා වෙනුවෙන් කරන්න තියෙන එකම එක දෙයයි. ඒ හොඳට ඉගෙන ගන්න එක විතරයි බුක්ක. අපි මුට කරා වැඩියෝ. දත්තේ මතක නෑනේ වන්ද මට ඔබ ගන්නද බලන්නේ ඈ බලන් ඉඳන් අම්බුයි උඹ ඒ වඩේ යකෝ උඹ දන්නවද යකෝ උඹට අපි පොඩි කාලේ එපා සුදුනෝන එපා මුට කියලා වැඩක් නැහැ.